අල් ජසීරා මාධ්‍ය ආයතනය රනිල් එක්ක පවත්වපු මාධ්‍ය සාකච්ඡාවෙන් පස්සේ බටලැන්ද නැවතත් කරලියට එනවා. බටලැන්ද විතරක් නෙමේ තවත් මේ වාගේ වදකාගාර රාශියක් මේ රට පුරාම තිබුණා. මේ වාගේ ක්‍රූර වද හිංසාවන්ට ගොදුරු වෙලා මරණයට පත් වෙච්ච අයගේ මරලා තෝනිහඬ අදටත් ඇහෙනවා. මේ වදකාගාරයට ගෙනාපු අයට දීපු දඬුවම් ඔබ ඇහැව්වොත් ඔබ පුදුමයටපත් වෙයි. මේ වාගේ බෞද්ධ රටක මේ විදිහට ක්‍රූර දඬුවම් දුන්නද කියන එක ගැන ඔබ පුදුමයටපත් වෙයි. මේක ඔබ ඇසිය යුතුම කතාවක්. අපි දැන් බලමු මේ බටලන්ද වදකාගාරයේ ආරම්භයේ සිද්ධ වුණේ කොහොමද කියලා. 1979 සපුවස් කන්දේ අක්කර 100ක ඉඩමක යූරියා පෝර කම්හල පටන් ගන්නවා. මේ කම්හල ඉතාම සාර්ථකව පවත්වාගෙන යනවා. ඉතාම ප්‍රමිතියෙන් ඉහළ පෝර නිෂ්පාදනය වෙනවා. අපේ රටේ අට අවශ්‍ය කරන මුළු පෝර ප්‍රමාණය මාස 3කදී මේ කම්හලේ නිෂ්පාදනය වෙනවා. පිට රටවල් වලින් විශාල වශයෙන් ඇනවුම් ගලාගෙන එනවා. 1977 ජී.ආර්. ජයවර්ධනගේ රජයේ බලයට ඇවිල්ලා විවෘත ආර්ථිකය ආවට පස්සේ මෙතන ඉන්න මේගොල්ලෝ තීරණය කරනවා මේ තරම් සාර්ථකව මේ ව්‍යාපාරය කරගෙන ගිහිල්ලා පෝර නිෂ්පාදනය සිද්ධ වුණත් මෙතන මීට වඩා අඩු මිලකට පිට රටින් පොහොර ගෙන්නන්න පුළුවන් කියන අදහස ඉදිරිපත් වෙනවා. මෙතනදී ඉතින් අර ඉන්න හුඟක් අය කල්පනා කරන්නේ මේ අවස්ථාවල් වලදී කොමිස් ගහන්න පුළුවන් පිට රටවල් වලින් ගෙන්නනකොට. ඒක නිසා මේ ප්‍රමිතියෙන් අඩු පොහොර එනවා. අඩු මිලට එනවා. එතනදී මේ පෝර කම්හල අභාවයට යනවා. මේ පෝර කම්හල ඈවර කිරීම සඳහා බාර දෙන්නේ සේනානායක කියලා ඩී.එස්. සේනානායකගේ මුණුපුරෙක් උණ කෙනෙකුට. එතකොට ඒ පුද්ගලයා මේක පරණ යකඩවලට මේකේ තියෙන sannivedana උපකරණයි යන්ත්‍ර සූත්‍ර ඔක්කොම ඉන්දියාවේ සමාගමකට කුණු කොල්ලෙට විකුණනවා. ඒ සමාගම මේ උපකරණ අරන් ගිහිල්ලා එක්සත් එමීර් රාජධානිය අරාබියේ කර්මාන්ත ශාලාවක් පටන් ගන්නවා. මේ කර්මාන්ත ශාලාවෙන් ඊට පස්සේ අපි පෝරගේ ගේනවා. ඉතින් බලන්න මොන තරම් විශාල හානියක්ද සිද්ධ වෙලා තියෙන්නේ. ඒ කාලේ පිට රටින් ඇවිත් තියෙනවා විශාල වශයෙන් අපිට ඇනවුම්. එක් අවස්ථාවකදී බුරුමෙන් ඇවිල්ලා තියෙනවා ටොන් 50000ක ඇනවුමක්. දවස් 20කදී අපේ සේවකයෝ ඇනවුම සපයලා තියෙනවා. මෙම ආයතනයේ සේවය කළේ විශාල වශයෙන් විදේශීය අය. ඒ විදේශීය අයට විදේශිකයින්ට නවාතැන් සඳහා තමයි මේ කර්මාන්ත ශාලාවට කිලෝමීටර් 2ක් පමණ දුරින් මේ බටලන්ද කියන ගම්මානයේ නිවාස සංකීර්ණයක් ඉදි කළා. එතන නිවාස තිබුණා 64ක් නිවාස තිබුණා. එතකොට මේ නිවාසවල ඒ කාලේ නිලධාරීන් පදිංචි වෙලා හිටියා. නමුත් මේ කර්මාන්ත ශාලාව අභාවයට ගියාට පස්සේ මේ නිවාසවල නොයෙකුත් විදියට මේ රජයේ අයට දුන්නා. විශේෂයෙන් මේ පොලිස් නිලධාරීන්ට දුන්නා. මේකේ අයිතිය කර්මාන්ත ඇමති විදියට ඒ කාලේ රනිල් වික්‍රමසිංහට ලොකු බලයක් පැවරිලා තිබුණා. එයාගේ බහරයට මේවා පත් වෙලා තිබුණා. එතකොට ඒ අවස්ථාවේදී මෙතන විධිමත් ක්‍රියා කාර්ය පරිපාටියකින් තොරව මේක උසස් පොලිස් නිලධාරීන්ට දුන්නා. හමුදාවේ අයට මේක කොටස් වෙන් කරලා දුන්නා. දැන් ඈවරකරු සාක්ෂි දෙමින් කියා සිටිනවා මේක රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පිට තමයි මේ ගෙවල් දුන්නේ කියලා. එතනදී ඒ අයගෙන් බොහොම දෙනා අයගෙන් කුලියක් අය කරලත් නැහැ. මේ නිවාස වලින් 6ක් යොදාගෙන තියෙනවා මේ වදකාගාරයේ විදියට. මේ නිවාස සංකීර්ණේ ඔක්කොම නිවාස 64ක වාගේ ප්‍රමාණයක් තිබිලා තියෙනවා. මේක අති සුඛෝපභෝගී විදිහට සකස් වෙච්ච නිවාස සංකීර්ණයක්. පිහිනුම් තටාක නොයෙකුත් සියලු පහසුකම් තිබුණ එකක්. ඒ කාලේ මේක පුංචි එංගලන්තේ විදිහටත් හඳුන්වලා තියෙනවා. එතකොට මේකේ තියෙන මේ නිවාස වලින් නිවාස 6ක් තමයි වෙන් කරලා තිබුණේ මේ බන්ධනාගාරයේ දඬුවම් දීම සඳහා වදකාගාර විදිහට තමයි ඒව හැඳින්වුවේ. ඒ නිවාස අපිට කියනවා නම් A8 1 B1 B8 B2 B34 මේකේ තමයි මේ තරුණ තරුණියන්ව ගෙනල්ලා වද හිංසා දෙන්නේ. 89 තමයි මේක ස්ථිරවම මේක මේ වදකාගාරයක් විදියට පටන් ගන්නේ. මේකට තමයි අරගෙන එන්නේ ඒ කාලේ
හිටපු ජනතා විමුක්ති පෙරමුණේ සම්බන්ධ වෙලා හිටපු මේ රජයට විරුද්ධව කටයුතු කරපු අයව තරුණියන්ව ගෙනල්ලා දඬුවම් දෙන්නේ මෙන්න මේ වදකාගාර වල. මෙතන රනිල් වික්‍රමසිංහ වෙනම වෙන් කරගෙන තිබුණා නිවාසයක් එයාට. එයාගේ අමාත්‍යාංශයේ සංචාරක නිවාසයක් විදිහට මේක වෙන් කරගෙන තිබුණා. මේ බටලන්දේ වදකාගාරයේ මේ ආයුධ ගබඩාව බහරව හිටපු විශ්‍රාමික පොලිස් නිලධාරියෙක් වුණ ඒ.පී. කරුණාරත්න කියන මහත්මයා පැහැදිලිවම එයා ප්‍රකාශ කරනවා. එයා දිවුරුම් පෙස්සමකුත් දීලා මේ පිළිබඳව කරුණු ඉදිරිපත් කරනවා. මෙතන දඬුවම් දුන්න ආකාරය. එතුමා S2ටම දැකපු දේවල් එතුමා පැහැදිලිව කියනවා. මේ ගේන තරුණියෝ ඉස්සෙල්ලාම අර කිසෙල් කඳන් එල්ලනවා වාගේ එක දිගට උඩ එල්ලනවා. එල්ලලා ඉවර වෙලා මේගොල්ලන්ට පහර දෙනවා. ඊළඟට මේගොල්ලන්ට මේ බල්බ් කුඩු කරලා වීදුරු කටු කවනවා. කන් වලට කන් දෙකට එන ගහනවා. පොළු වලින් පහර දීලා බිම නිදි කරවලා පිට පුච්චනවා. රත් කරපු අර යකඩ වලින් පිට පුච්චනවා. මෙතෙන්ට ගේන අයගේ ඇස් උගුල්ලලා මිරිස් කුඩු දානවා. ධර්ම චක්‍රේ වාගේ එකක් තියෙනවා. ලොකු රවුමක් කරකවන එකක්. ඒකේ මැද පොල්ලක් දාලා තිනවා. ඒකට දාලා කරකෝනවා. කරකෝන ගමන් හොඳටම පහර දෙනවා. ඊළඟට ගුද මාර්ගයේ දානවා ඇස්ලෝන් බටයක් දානවා. ඇස්ලෝන් බටයක් දාලා ඊට පස්සේ ඒකට දානවා කටු කම්බියක් දානවා. කටු කම්බිය දාලා ඇදලා අරගන්නවා. මේකේ සෑහෙන මේ දඬුවම් දීලා ඉවර වෙනකොට මේ මිනිස්සු බොහෝම දෙනෙක් බාගෙට මැරිලා. මේගොල්ලෝ මැරුණාට පස්සේ පොලිතින් උර වලට දාලා අර අගල් වලට දාලා ටයර් උඩින් දාලා ගිනි තියෙනවා. මේවා බලාගෙන ඉඳලා සීයා හොඳට මේ මර ලතෝනි හඬ අහගෙන සීයා හොඳට විස්කි බොනවා දැක්කා කියලා මේකේ මේ සාක්ෂි දුන්න අය මේ ප්‍රකාශ නිකුත් කරපු අය කියලා තියෙනවා. මෙතනදී මේ හමුදාව හා පොලිසියේ මේ ඡායාරූප ශිල්පියා ඉතා පැහැදිලිව මෙයා ප්‍රකාශ කරනවා. එයා S2ටම දැක්කා කියලා. මොකද එයාව එක්කන් යනවලු මේගොල්ලන්ට මේ දඬුවම් දීමට පෙර ඡායාරූප ගන්න. ඊට පස්සේ දඬුවම් දෙන අවස්ථාවේදී එයා මේවා ඡායාරූපගත කරලා තියෙනවා. එයා ඊටාම හොඳින් මේවා දැකලා එයා දීපු මේ දඬුවම් ඊටා පැහැදිලිවම කියනවා. මේ බටලන්දේ ආයුධ ගබඩාවේ සේවය කරපු මේ ඒ.පී. කරුණාරත්න කියන මහත්මයා කියනවා මේ වේයන්ගොඩ ප්‍රදේශයේ මේ හිටපු හමුදා නිලධාරියෙක්ගේ ගෙදරට JVP එකෙන් ගිහිල්ලා එතන හැඳුනුම්පත් එකතු කරලා වහාම එයාට මේ හමුදාවෙන් ඉවත් වෙන්න කියලා එයාගේ අම්මට දැනුම් දීලා ඇවිත් තියෙනවා. පස්සේ අම්මා මෙයාට ආවට පස්සේ කිව්වහම මේ හමුදා නිලධාරියා ට්‍රක් එකක් අරගෙන ගිහිල්ලා මේ කළුතර ප්‍රදේශයේ A level පන්තියක් ඇරිලා හිටපු ළමයි 20ක් විතර හාමුදුරු කෙනෙක් ගෑනු ළමයි පිරිමි ළමයි 20ක් විතර වාගේ පිරිසක් අරගෙන ඇවිත් තියෙනවා බටලන්දට. ගෙනල්ලා මේ ගෑනු ළමයි ඔක්කොම මෙතනදී දූෂණය කරලා පිරිමි ළමයින්ටත් බිම දිගා කරලා පොළු වලින් පහර දීලා සියලු දෙනාටම හිරිහැර කරලා මේගොල්ලන්ව මරණයට පත් කරලා පුච්චලා දාපු බව කරුණාරත්න S2ටම දැක්ක බව එයා පැහැදිලිව ප්‍රකාශ කරනවා. කොමිෂන් සභාවේ සාක්ෂි දුන්න මේ සාක්ෂිකරුවෙක් කියනවා ඇඟ හිරි වැටෙන කතාවක්. ඔහු කියනවා මේ ඈත පළාත් වලින් ගෑනු ළමයි තරුණ ගෑනු ළමයි ගෙනල්ලා සමූහ දූෂණයට ලක් කරමින් තියාගෙන ඉඳලා ඊට පස්සේ ගැබ් ගත්තට පස්සේ මේ අයව වෙඩි තියලා මරලා පුච්චලා දැම්ම බව ඔහු S2ටම දැක්ක බව ඔහු සාක්ෂි වශයෙන් කියනවා. දැන් ඕගොල්ලොත් සෑහෙන මේක දන්නේ නැති මේ විජේදාස ලියනාරච්චි කියන නීතිඥවරයා. ඊටාම හොඳ මිනිස්සුන්ගෙන් මුදල් අය කරන්නේ නැතුව මේ නඩු වලට පෙනී සිටින මිනිස්සුන්ගේ අසාධාරණයන් වෙනුවෙන්ම පෙනී සිටපු තරුණ නීතිඥවරයෙක්. මෙයාව අරන් ඇවිල්ලා තියෙනවා සුදු වෑන් එකකින් ගිහිල්ලා මෙයාව අරගෙන ඇවිත් තියෙනවා මේ නඩුවකට තමයි යන්න තියෙන්නේ උපදෙස් ගන්න තියෙනවා කියලා මෙයාව සුදු වෑන් එකේ දාගෙන අරන් ඇවිල්ලා තියෙනවා තංගල්ලට. තංගල්ලට ගෙනල්ලා තංගල්ලේ පොලිස් නිවාසයක තියලා මෙයාට හොඳටම වද හිංසාවන් වලට ලක් කරලා ඊට පස්සේ මෙයාව අරගෙන එනවා බටලන්දට. බටලන්දට ගෙනල්ලා බටලන්දේදී මෙයාට හොඳටම පහර දීම් කරනවා. යකඩ පොළු වලින් පහර දීම් කරලා ඇස් උගුල්ලලා තියෙනවා මෙයාගේ. අවසානයේ ඇස් වලට පුළුන් දාලා තියෙන්නේ. ඒ අවස්ථාවේදී දෙයක් සිද්ධ වෙනවා. දැන් මේ විදියට මෙයාව අත්අඩංගුවට අරගෙන මේ විදියට ගෙනල්ලා මෙයාට පහර දෙන බව ආරංචි වුණාට පස්සේ මුළු ලංකාව පුරාම නීතිඥවරු කලබල වෙලා ඒගොල්ලෝ යම්කිසි වර්ජනයක් කරනවා ලොකු විරෝධතාවයක් ඇති කරනවා. ඒ අවස්ථාවේදී මෙයාව ගිහිල්ලා
දානවා මේගොල්ලෝ හොඳටම ගහලා බාගෙට මරලා ඒ වෙනකොට ඉතින් මෙයා සෑහෙන්න මැරිලා ගේනකොටත් දැන් මේ නිලධාරීන් කියන්නේ මේ කරුණාරත්න කියන මේ නිලධාරියා මේ හොඳටම මේක S2ටම දැකලා තියෙනවා. එයා කියන්නේ මේ බටලන්දට ගේනකොටත් මගදිත් මෙයාට ගහලා හිරිහැර කරලා තංගල්ලේදී බාගෙට මරලා තමයි මේ ලියනාරච්චි කියන නීතිඥවරයව ගෙනාවේ කියලා. මෙහෙට ගෙනාවට පස්සේ මෙයාගේ S2 උගුල්ලනවා. ඒ නියපොතු ගලවනවා. මෙයාට මේ වීදුරු කටු කණ්ඩ දෙනවා. ඔක්කොම කරලා පිටට ගහනවා අර යකඩ බෝලයක් වාගේ එකකින් පුච්චනවා. පුච්චලා හිරිහැර කරලා ඊට පස්සේ මෙයාව අරන් ගිහින් දානවා කොළඹ මහා ආරෝග්‍ය ශාලාවේ අර ස්ටෝප්පුවට. එතන අර කාණුවත් එක්කම තියෙන්නේ ස්ටෝප්පුවට ගිහිල්ලා දාලා එනවා. රෑ තමයි ගිහින් දාන්නේ. පස්සේ සේවකයෝ දැකලා මෙයාව ඉතින් මෝචරියට දානවා. මරණ පරීක්ෂණයේදී එළි වෙලා තියෙනවා ඉලෑට 19ක් පොපුරලා කැඩිලා. ඒ තුවාල 307ක් තිබුණයි කියන එක අනාවරණය වෙලා තියෙනවා. එන්නේ ඒ විදිහට තමයි මේ නීතිඥ ලියනාරච්චි ඝාතනය මේගොල්ලෝ සිද්ධ කළේ. නීතිඥ විජේදාස ලියනාරච්චිව මේ තංගල්ලේ ඉඳලා බටලන්දට ගෙනාපු දවසේ රනිලුයි ප්‍රේමදාසයි මෙතෙන්ට ආවා කියලා. ඒගොල්ලෝ එන බව ඩග්ලස් පීරිස් කිව්වා කියලා. පැහැදිලිවම කියනවා මේ AP කරුණාරත්න කියන මේ විශ්‍රාමික පොලිස් නිලධාරියා. තවත් වැදගත් දෙයක් තමයි මේක කියන්න තියෙන දෙයක්. මේකෙදි මේ ආරක්ෂක ඇමති වශයෙන් හිටපු රංජන් විජේරත්න සම්බන්ධ වෙලා මෙතනදී යම්කිසි දෙයක් කළා. දැන් ඒ කාලේ මේ ජනතා විමුක්ති පෙරමුණෙන් කිව්වා මේ හමුදා නිලධාරීන්ට හමුදාවේ සේවය කරන අයට පොලිසිය අයට මේ සේවා වලින් අයින් වෙන්න ඉවත් වෙන්න කියලා ඒගොල්ලෝ යම්කිසි දිනයක් දුන්නා. එතන මේ අවස්ථාවේදී මේ රංජන් විජේරත්න කලා මේ හමුදා නිලධාරීන්ම ගෙවල් වලට ගිහිල්ලා ඒගොල්ලන්ගේ දෙමාපියන්ව සහෝදරයින්ව මරණයටපත් කළා. ඒ වාගේ සිද්ධියක් තියෙනවා මේ රණසිංහ කියලා පුද්ගලයෙක් සම්බන්ධව. ඒ පුද්ගලයා හමුදාවේ වැඩ කරන කෙනෙක්. එයාගේ ගෙවල් තිබුණේ අනුරාධපුරේ. එයාගේ ගෙදර අම්මවයි තාත්තවයි මරලා තිබුණා. පස්සේ එයා ඇවිල්ලා බැලුවා මේ කිසිම කෙනෙක් එහෙම සැක කළ යුතු පුද්ගලයෙක් නෑ. මොකද අවට ඔක්කොම ඒගොල්ලන්ගේ ඥාතීන් ඉන්නේ. නමුත් මෙතනදී ඊට පස්සේ මේ රණසිංහව ගෙන්නනවා කොළඹට. ගෙන්නලා ඉවරලා ඊට පස්සේ රණසිංහගෙන් අහනවා ඔයා කැමතිද පලිගන්න? ඔයාගේ මරණය සිද්ධ කරලා තියෙන්නේ මේ ජනතා විමුක්ති පෙරමුණ. දේශප්‍රේමී මේ සංවිධානයේ අය. ඒ දැන් ඒගොල්ලන්ට දඬුවම් දෙන්න ඒගොල්ලන්ගේ පලිගන්න කැමතිද කියලා. පස්සේ රණසිංහ කැමති වෙනවා. අන්න ඒ විදිහට තමයි මේ වදකියෝ නිර්මාණය කළේ. අනිත් එක ඒ කාලේ තිබුණ ප්‍රාසංවිධානය කහබලල්ලු ඒ ඔක්කොම අයව තමයි මේකේ වදකියෝ වශයෙන් දාගෙන හිටියේ. අනිත් එක තමයි ඒ කාලේ ගෝනවල සුනිල්. ඒ වාගේ අය පාතාලයේ අය බොහොම දෙනෙක්ව මේකට යොදාගෙන හිටියා මෙතන වදකයෝ විදිහට. ධර්මම දඬුවම් දුන්න භයානකම වදකාගාරයේ තිබුණේ B8 කියන නිවසේ. මේ නිවසෙන් දැනටත් විටින් විට විලාප නගන හඬවල් ඇහෙනවා. මේ මිනිස්සුන්ට මැරිලත් සැනසීමක් නැහැ. මේ මිනිස්සු එතනත් විඳවනවා. දහස් ගණනක් මිනිස්සු වද හිංසාවන්ට ගොදුරු වෙලා මේ නිවස තුල මිය ගිහින් තියෙනවා. මේ සම්බන්ධව චන්ද්‍රිකා ජනාධිපතිනියගේ බලයට ආවට පස්සේ බොහෝ දෙනෙකුගේ ඉල්ලීම මත මේකට ජනාධිපති කොමිසමක් පත් කළා. ජනාධිපති කොමිසමේදී බොහොම දෙනෙක් මේ පිළිබඳව සාක්ෂි දුන්නා. සමහරු රට පැනලා ගියා සමහරු. නමුත් බොහොම දෙනෙක් ඉදිරිපත් වෙලා මේකට සාක්ෂි දුන්නා. ඒ සාක්ෂිවලදී මේකෙදි වගකිව යුතු පුද්ගලයා කවුද කියන එක විශේෂයෙන් මේ 100 පිළිබඳවත් බොහොම දේවල් අනාවරණය වුණා. නමුත් මේක චන්ද්‍රිකා ජනාධිපතිනිය මේක හමස් පෙට්ටියට දාලා තිබ්බා. එයා මේක අර ඡන්දෙ කිට්ටු වෙනකොට ඇදලා ගන්නවා. මේකේ කිසිම මේකේ තියෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීමක් කළේ නැහැ. මේකෙදි වගකිව යුතු පුද්ගලයන්ට දඬුවම් දීමක් සිද්ධ කළේ නැහැ. මේකේ මේ රනිල් එක්ක බොහොම ළඟින් සම්බන්ධව හිටපු එයාට නිවාසයකුත් දීලා තිනවා මේ වින්සන් ප්‍රනාන්දු කියලා. මේක පිළිබඳව මේ වදකාගාරයේ බටලන්දේ හිටපු කෙනෙක්. ඔහු මේක පිළිබඳ සියලු විස්තර තොරතුරු දන්න කෙනෙක්. මොහු අවසානයේ මේකේ සාක්ෂි දෙන්න සූදානම් වෙනවා. නමුත් මොහු අභිරහස් ලෙස මිය යනවා. පසුව අනාවරණය වෙනවා විෂ ශරීරගත වීමෙන් මොහුගේ මරණය සිද්ධ වුණ බව. කතාවක් තියෙනවා මොහුගේ සාක්ෂිය කොමිෂන් සභාව රහසිගතව ලබා ගත්ත බව.
එහෙම රහසිගතව මොහුගේ සාක්ෂිය ලබා ගත්තේ රනිල්ව ආරක්ෂා කරන්න කියලත් මතයක් පවතිනවා. මේ අපරාධ වලට සම්බන්ධ සමහරු ඔළුවට වෙඩි තියාගත්තා. සමහරු සියදිවි නැතාගත්තා. සමහරු රට පැන්නා. දැන් සියල්ල සිදු වෙලා ඉවරයි. දැන් මිනිස්සු මේ සේරම විස්තර දන්නවා. දැන් මිනිස්සු බලාගෙන ඉන්නේ මේ යුක්තිය ඉටු වෙනතුරු. නමුත් පසුගිය රජයන් පැවති කාලේ විශේෂයෙන් චන්ද්‍රිකා ජනාධිපතිතුමියගේ කාලේ මේ කොමිෂන් වාර්තාව බිල්ලෙක් විදිහට පාවිච්චි කළා ඡන්දෙට. ඊට පස්සේ මේක නැවතත් හමස් පෙට්ටියට දාගත්තා. නමුත් දැන් මේ සිද්ධිය උඩට එමත් සමග මේ රජය මේ කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සභාගත කරලා තියෙනවා. නමුත් මේක සභාගත කළාට පමණක් ප්‍රමාණවත් මදි. මෙම වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා විශේෂ තේරීම් කාරක සභාවක් පත් කළ යුතුයි. ඊට පස්සේ මේ තේරීම් කාරක සභාවේ වාර්තාවක් ඉතා ඉක්මනින් ඒගොල්ලන්ගෙන් මේකට යම්සි වාර්තාවක් අරගෙන ඒ වාර්තාවයි පරණ මේ බටලන්ද වාර්තාවයි දෙක සම්බන්ධ කරලා මේකට ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයෙක් පත් කරලා නව කොමිෂන් සභාවක් පත් කිරීම ජනාධිපතිවරයා විසින් කළ යුතුයි. එතකොට ඒ කොමිෂන් සභාවේදී සාක්ෂික ඉතා ඉක්මනින් කරන්න ඕනේ. ඉතා ඉක්මනින් ඒකට සාක්ෂි දෙන්න ඕන තරම් අය ඉන්නවා. අදටත් ජීවතුන් අතර ඉන්නවා. මේකට සාක්ෂි දෙන්න ඉතා කැමැත්තෙන් ඉන්න අය ඉන්නවා. ඒ අයව ගෙන්නලා මේකට නැවත සාක්ෂි කැඳවන්න ඕනේ. නැවතත් සාක්ෂි කැඳවලා ඊට පස්සේ මේ නව කොමිෂන් සභාවේදී තීරණයකට එන්න පුළුවන් පරණ වාර්තාව ක්‍රියාත්මක කිරීම සුදුසුයි කියලා. ඒ අනුව පුළුවන් කටයුතු කරලා මේකේ වගකිය යුතු පුද්ගලයින්ට දනුවම් ලබා දෙන්න විශේෂයෙන් මේකට වග කියන පුද්ගලයෝ බලලා ඒ අයගේ ප්‍රජා අයිතිවාසිකම් අහෝසි කිරීමක් කරන්න පුළුවන්. දැන් එවැනි දෙයක් පසුගිය කාලයේදී කෙරුණේ නැහැ. විශේෂයෙන් චන්ද්‍රිකා ජනාධිපතිතුමියගේ කාලයේදී මේක හමස් පෙට්ටියට දාගෙන හිටියා. නමුත් වගකිය යුත්තන්ට දඬුවම් පැමිණීමක් කළේ නැහැ. දැනුත් ඒ විදිහට කටයුතු කෙරුණොත් නිකන් කතා කර කාලේ ගත කර හිටියොත් මෙතනදී මිනිස්සු කියයි අර රංජන් රාමනායක කිව්වා වාගේ මේ ඔක්කොම යාළුවෝ මල්ලි කියලා තමයි මිනිස්සු දැන් ඊළඟට කියන්න පෙළඹෙන්නේ. ඉතින් ඒක නිසා විශේෂ අවධානයක් දැන් මේ පිළිබඳව ජනාධිපතිතුමාගේ යොමු විය යුතුයි.